අයිබොන් හැමෝටම අපි බලමු කවන්් ෆංශන් එකින් ලිස්ට එකක අපිට අවශ්‍ය වචනය කීපාරක් තියෙනවද කියලා හොයා ගන්න විදිහ. ඒවැඩේ කරගන්න මේමයි දෙම උදාහරණයකට මෙන්න මේ වගේ ඩේට ශීට් එක කරගෙන තියෙනවා මේ ඩේට ශීට් එක ඇතුළේ මට හොයාගන්න ඕන මෙන්න මේ බ්‍රාන්ස් කියන කොළම්ම එකට ගියට පස්සේ ගෝල් කියන වචනය කීපාරක් මේ කොළම්ම එක ඇතුළේ තියෙනවද කියලා. ඉතින් ඒක අපි බලමු කොහොමද එක්සෙල් වලදී හොයාගන්න කියලා. එක්සෙල් වල පොඩි ට්‍රික් එකක් තියෙනවා. ට්‍රික් එක පාවිච්චි කරලා අපි ඒක හොයමු. මුලින්ම මම මේකට අලුතින් කොළම එක කැට් කරගත්තා. ඔයගලන්ට මේක ලේසියෙන් බලාගන්න පුළුවන් විදිහට. ඉතින් ඒකට ඕන කරන්නේ අපිට count if කියන ෆන්ක්ෂන් එක. ඉතින් අපි ටයිප් කරමු මෙන්න මෙහෙම equal count if බ්‍රැකට් එක ඕපන් කරා. ඕපන් කරපු ගමන් ඔයගලන්ට පේනවා යහන රේන්ජ් එක මොකද්ද සහ ක්‍රයිටීරියා එක මොකද්ද කියලා. ඉතින් අපි දෙනවා රේන්ජ් එක මම දෙනවා මේකේ ෆුල් රේන්ජ් එක. ඒ කියන්නේ සම්පූර්ණ කොලම් එකම මම දෙනවා. එහෙම නැත්නම් ඒ රේන්ජ් එක විතරක් සිලෙක්ට් කරලා දෙන්නත් පුළුවන්. ඉතින් මම දෙනවා කොලම් එකම. ඊට පස්සේ කමා එකක් දැම්මා. මට ඕනේ මේකේ ගෝල් කියන වචනේ මේ කොලම් එක ඇතුලේ කී පාරක් තියෙනවද කියලා හොයන්න. ඒකට මම ගෝල් කියන වචනේ තියෙන සෙල් එක, ඒ කියන්නේ මේ කොලම් එකේ පළවෙනි සෙල් එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා බ්‍රැකට් එක ක්ලෝස් කරලා එන්ටර් කරනවා. දැන් ඕගලන්ට බලා ගන්න පුළුවන් මෙතන 102යි කියලා වැටුණා. ඒ කියන්නේ ගෝල් කියන වචනේ 102 වතාවක් මෙන්න මේ කොලම් එක ඇතුලේ තියෙනවා කියන එක. ඉතින් ඔන්න විදිහට තමයි අපිට අවශ්‍ය දෙයක් Excel වලින් කොච්චරක් තියෙනවද කියලා හොයාගන්නේ. ඉතින් මේ වගේ කොලම් එකක පුළුවන් එහෙම නැත්නම් ඕගලන්ට සම්පූර්ණ data range එකක් select කරලා දෙන්න පුළුවන්. ඒ විදිහට කරලා මෙන්න මේ වගේ උත්තරයක් තප්පරෙන් ගන්න. ඉතින් මේ වගේ දෙයක් අපි සාමාන්‍ය ලෙවල් එකේ කරන්න ගියොත් අපිට සිද්ධ වෙන්නේ මේක control F එකක් ගහලා එහෙම නැත්නම් control find එකක් ගිහිල්ලා මේකේ හොයන්න goal කියන වචනේ කී පාරක් තියෙනවද කියලා. මේ විදිහට find කරලා අපිට සිද්ධ වෙනවා මේකේ වැටෙන entries ටික ගණන් කරගන්න. ඉතින් මෙච්චර ගණනක් තියෙනවා. මේක ගණන් කරන්න ඔයාලට පැයක්වත් යයි. එහෙම නැත්තම් අපිට සිද්ධ වෙන්නේ ගෝල් කියන වචනේ මේ මුළු කොලම් එක ඇතුළෙම හොය ගණන් කරන්න. ඉතින් ඕගලන්ට පේනවා ඒවා එහෙමත් ගණන් කරන්න පුළුවන්. නමුත් ඒවා බේසික් ලෙවල් එකේ දේවල්. මේ තියෙන්නේ ප්‍රෝ ලෙවල් එකේ දේවල්. මෙන්න මේ වගේ equal count if function එකෙන් ඕගලන්ට පුළුවන් තප්පරෙන් ඕගලන්ට අවශ්‍ය ගණනය කිරීම කරගන්න. ඉතින් ඕක තමයි අද කතාව. ඔයගලන්ට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතන ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. හරි, තවත් මේ වගේම Excel magic එකක් අරන් එනකන් පරිස්සමෙන් ඉන්න.